අපි සිනමන් ග්‍රෑන්ඩ් හොටල් එකට ආවා. ඒ ආවේ බොහෝ දෙනා කියනවා අනුර කුමාරට එයාගේ අම්මාව එක්කගෙන ඉන්න බැරි මට්ටමක තියෙන අඩේ විකුණපු මිනිස්සෙක්. ඉඳා තරු පහේ හෝටල් එකකටවත් එක්කගෙන ඉන්න පුළුවන් කමක් නැහැ කියන. ඒක හරි. ඒක වෙද්දී කියන්නේ නෑ. ඒක කිමට අදාළ වෙන්නේ නෑ. නමුත් මට ඒක හින්දම බලන්න ඕන වෙලා තිබුණා මේ අද අප්‍රේල් 13 2026 අනිත් සිංහල නොවන අය සිංහල අවුරුද්ද සෙලිබ්‍රේට් කරන හැටි බොරු ඔළුවන් ඉන්නම් කරලා තියෙන දේවල් ටික පෙන්නුවොත් මේ බොරු ඔළුවන්ට බඩයයි ඉදිරි කරන්න තියෙන දේවලුත් දැක්කහම යාර අනුර කුමාරට කියනවා කෝච්චියේ වඩේ විකුණපු මිනිහෙක්ලු මිනී මරපු එකෙක්ලු ජේපී කාලේ. ඉතින් මම ඒකට උත්තර දුන්නේ නෑ. මට ඒක අදාළ නෑ. ආව අදාළ නෑ. මගේ අම්මයි අක්කවයි මට අදාළ නැහැ. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් නම් මට එහෙම දෙයක් කියන්න කියලා මගේ මම කරන්න මම හරි සාදරෙන් පිළිගන්නවා එහෙම දෙයක් පෙන්නලා දෙනවා නම්. ඒකටයි මේ හරි විශේෂම සිනමන් බ්‍රෑන්ඩ් කියන්නේ අර. හිල්ස් එකේ දුප්පත් කමින් ඉඳලා උඩට ආපු මිනිස්සුගේ ගෲප් එකේ තරුපය හෝටල් යන්නේ. හිල්ස් අර කොවිඩ් කාලේදී මරලා දැම්මේ. අන්නේ ඒ ඔළුවගේ දෙමළ ඔළුවගේ. හරි. අම්බකින් දෙමළනේ. ඒගොල්ලන්ගේ හිඟනෝලුකම එදා තිබිච්ච හිඟනෝලුකම නැහැ දැන් පොසත්කමක් තියෙනවලු. නමුත් සිංහල කමක් කියයිද කියන එක බලන්නත් එක තමයි අදාළ.